Good day to you. අද අපේ තුන්වෙනි conversation එක. එහෙම නැත්නම් third conversation එක. දැන් ඔයා දන්නවා මේ conversations වලදී අපි ඇත්තම ජීවිතේ අවස්ථාවක් එහෙම නැත්නම් conversation එකක් දෙබසක් අරගෙන ඒක ඇත්ත විදියට real විදියට practice කරනවා කියන එක. ඔයා පළවෙනිට මේ වීඩියෝ එක අද බලන කෙනෙක් නම් මම කියලා දෙන්නම් කොහොමද මේ conversations වෙන්නේ කියන එක. ප්‍රථමයෙන්ම conversation එකේ තියෙන වාක්‍ය මොනවද කියන එක ඔයාලට හඳුන්වලා දෙනවා. ඒකේ අර්ථයත් එක්කම සිංහලෙන්. ඊට පස්සේ conversation එක කරන ආකාරය වාක්‍ය කියවන්න ඕනේ කොහොමද කියන එක section 2 එකේදී මම කියවලා පෙන්නනවා. තුන්වෙනි section එකේදී අපි conversation එක ඇත්ත විදිහටම practice කරනවා. එතකොට හැම වෙලාවෙම conversation එක මම පටන් ගන්නවා. ඔයා ඒකට answer එක දෙනවා screen එක දිහා බලාගෙන. ඊට පස්සේ ඔයා conversation එක start කරනවා. ඒකට මම answer එක දෙනවා. එතකොට මේ විදිහට එකම conversation එක අපි දෙපාරක් practice කරනවා. මම හිතනවා පළවෙනි conversations දෙක බලලා ඔයාලා ගොඩාක් මේක improve කරගෙන ඇති කියලා. අපි එහෙනම් අපේ අලුත්ම conversation එකට යමු. හොඳයි. අද අපේ third conversation එක. අද අපේ third conversation එකයි බලන්නේ අපි බස් රථයේ ගමන් කරනකොට අපි අඳුරන්නේ නැති අලුත් කෙනෙක්ව හම්බුනොත් එයාත් එක්ක කොහොමද කතාවක් එහෙම නැත්නම් conversation එකක් ආරම්භ කරන්නේ කියන එක. වාක්‍ය රටාවල් ගොඩක් වට වැදගත් වෙයි. අලුත් වචන ඉගෙන ගනි. ඒක නිසා ඉතාමත් උනන්දුවෙන් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. හොඳට ප්‍රැක්ටිස් කරන්න. මොකද මේක හැම සෙක්ෂන් එකක්ම වාට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. හොඳයි එහෙනම් අපි අද conversation එකට යමු. අද ඉන්න characters දෙකේම නැත්නම් අද පුද්ගලයෝ දෙන තමයි John and Anna. එතකොට conversation එකේ තියෙන sentences ටික අපි මුලින් බලමු. John, excuse me, is this seat free? Excuse me කියලා කියන්නේ අපි එක්කෙනෙක් අවධානය ගන්න අවසර පතනවා. Is this seat free? මේ seat එක කවුරුත් නැද්ද? මේක free ද? Anna, yes, feel free to sit. Oh, වාඩි වෙන්න. මෙතනින් වාඩි වෙන්න. Feel free to sit. කිසි ගැටලුවක් නැහැ වාඩි වෙන්න. ඊට පස්සේ අඳුනලා දෙනවා. I am Anna. මම Anna. By the way කියන්නේ ඒකේ සේවවත්. ඊට පස්සේ John වාඩි වෙනවා. ඊට පස්සේ John Anna එක්ක කතා කරනවා. Thanks. I am John. එයා හඳුන්වලා දෙනවා මම John. Do you take this bus every day? ඔයා හැමදාම මේ බස් එකේ යනවද? නැත්නම් මේ බස් එකේද ඔයා යන්නේ? Do you take this bus every day? Anna answer කරනවා pretty much ගොඩක් වෙලාවට. It is my usual ride to work. මේ තමයි මම සාමාන්‍යයෙන් ගන්න බස් එක. It's my usual ride to work. මගේ රැකියාවට යන්න මම ගන්නේ මේ බස් එක. How about you? ඔයා කොහොමද කියන එක. How about you? ඔයා කොහොමද යන්නේ කියන එක වගේ අදහසක් අහන්නේ. So John answer කරනවා I am new to the city. මම නගරයට අලුත්. So this is my first time on this bus route. මේ මගේ පළවෙනි අවස්ථාව on this bus route. මේ ගමන් මාර්ගයේ මේ බස් රූට් එකේ මගේ පළවෙනි අවස්ථාව. Anna පිළිතුරක් දෙනවා. Welcome. ඔයා පිළිගන්නවා. Where are you headed? ඔයා කොහෙටද මේ යන්නේ? නැත්නම් ඔයාගේ ගමනාන්තය කොහෙද? Where are you headed? તો John answer කරනවා. I have an appointment in the city center. මට city center එකේ appointment එකක් තියෙනවා. ඒතර Anna කියනවා that's on my way to. තමයි මගේ මාර්ගයම තමයි ඒක තියෙන්නේ. That's on my way to. ඒ පැත්තට තමයි යාත් යන්නේ. Anna අහනවා are you new in town? ඔයා මේ town එකට අලුත්ද? එතකොට John answer කරනවා yes I moved here last month. oh මම move වුණේ නැත්නම් මේ නගරට ආවේ last month එකේ. I moved here last month. Still getting used to everything. අලුතෙන් ඒකන්ද හැමදේටම මම දැන් පුරුදු වෙනවා. Anna, it takes time. ඒකට කාලයක් ගත වෙයි. But it's a great city. ගොඩාක් හොඳ නගරයක්. It's a great city. You will settle in quickly. ඔය ඉක්මනින්ම මේ නගරයට හැඩගැහෙයි. તો John කියනවා I hope so. මමත් හිතනවා එහෙම වෙයි කියලා. I hope so. එහෙම වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. The public transport seems easy to figure out. Easy to figure out කියන්නේ සොයා ගන්න පහසුයි කියන එක. Anna, yes. Once you know the routes, හොඳට පාරවල් දැනගත්තාන් පස්සේ it's pretty convenient. It's pretty convenient. ගොඩාක් පහසුයි. Convenient කියන්නේ පහසුයි කියන එක. එතකොට John කියනවා thanks for the tips Anna. Anna මේ දුන්න තොරතුරු වලට ගොඩාක් ස්තුතියි. Maybe we'll see each other on the bus again. සමහරට නැවතත් අපිට බස් එකේදී මුණ ගැහෙන්න පුළුවන් වෙයි නැත්නම් අපි මුණ ගැසෙවි කියන දේ තමයි කියන්නේ. Anna, I am sure we will. මට විශ්වාසයි එහෙම වෙයි කියලා. We will. අපි මුණ ගැහෙයි කියලා. Take care John. පරිස්සමෙන් John. Right. එහෙනම් අපි දැන්
section 3 එකට කියලා මේක ඇත්ත විදිහට real විදිහට අපි මේක practice කරන්න පටන් ගමු. As usual, I am going to start. පුරුදු විදිහට මම conversation එක පටන් ගන්නවා. මම පටන් ගන්න John ගෙන්. මම John ගේ sentence එක කිව්වන් පස්සේ ඔයාලට පුළුවන් screen එක දිහා බලලා Anna කියන sentence එක කියන්න. Excuse me, is this seat free? Thanks, I am John. Do you take this bus every day? I am new to the city, so this is my first time on this bus route. I have an appointment in the city center. Yes, I moved here last month. Still getting used to everything. I hope so. The public transport seems easy to figure out. Thanks for the tips, Anna. Maybe we'll see each other on the bus again. හොඳයි එහෙනම් දැන් අපි round 2 එකට යමු. Now you are going to start the conversation. දැන් ඔයා තමයි conversation එක පටන් ගන්න යන්නේ. First you are going to say John's part. දැන් ඔයා John ගේ part එක කියන්න ඕනේ. I am going to respond from the Anna's sentence. මම Anna ගේ sentence එකෙන් ඔයාට පිළිතුරු දෙනවා. Yes, feel free to sit. I am Anna, by the way. Pretty much. It's my usual ride to work. How about you? Welcome. Where are you headed? That's on my way too. Are you new in town? It takes time, but it's a great city. You will settle in quickly. Yes, once you know the routes, it's pretty convenient. I'm sure we will. Take care, John. ඒ තමයි අපේ conversation එකේ end එක. දැන් ඔයාලට පුළුවන් ඊළඟ conversation එක එනකන් first conversation එක නැවතත් second conversation එක මේ conversation එක පුළුවන් තරම් practice කරන්න. නැවතත් practice කරන්න ඊළඟ conversation එක මම පුළුවන් ඉක්මනින් ඔයගොල්ලන්ට අරගෙන එනවා. screen එක දිහා බලාගෙන practice කරනවා වගේම screen එක බලන්නේ නැතුව practice කරන තරමට ඔයාලට answer කරන්න පුළුවන් නම් ඒ තමයි ඔයාගේ success එක. Right. Okay. Keep on practicing. See you next time.